මේ ඇඳලා තියෙන්නේ මං ෂැනොන් වීවර්ගේ ආකෘතිය. ෂැනොන් වීවර්ගේ ආකෘතිය. සමහර අය ඒක අඳින්නේ විස්තර කරන්නේ ෂැනොන් වීවර් කියලා. වරදක් නැහැ. ෂැනොන් කිව්වට මෙයා ක්ලොඩ් ඊ ෂැනොන්. ක්ලොඩ් ඊ ෂැනොන්. මෙයා වීවර් කිව්වට වොරන් වීවර්. වොරන් වීවර්. මේ දෙන්න ඉදිරිපත් කරලා තියෙන ආකෘතිය තමයි මේ සැකිල්ල තමයි මම ඔයාලට ඇඳලා තියෙන්නේ. ඔයාලට උසස් පෙළ විභාගයට තියෙනවා ආකෘති 4ක්. ඒකෙන් සමහර වෙලාවට කියනවා මේ ආකෘතිය අමාරුයි කියලා. අමාරුවක් නැහැ. ජනමාධ්‍ය ආයතනයක් විසින් සිය ග්‍රාහකයාට සංදේශ ගෙනියන ආකාරය තමයි මේ තියෙන්නේ. තොරතුරු මූලාශ්‍රය සම්ප්‍රේෂණය හිස්කොටුවක් මාධ්‍ය කියන එක අඟවන්නේ ග්‍රාහකයා සංදේශාන්තය. අපි ඔයාලා එදිනෙදා ජීවිතේ sannivedanaya කරන ආකාරයක් නෙවෙයි මේ කියන්නේ. ජනමාධ්‍ය ආයතනයක් විසින් තොරතුරු මූලාශ්‍ර පදනම් කරගෙන තමන්ගේ ග්‍රාහකයාට සංදේශ ලබා දීලා කිසියම් බලපෑමක් ඇති කරන ආකාරය ගැන තමයි මේ කියන්නේ. ගොඩක් වෙලාවට දරුවන්ට ආකෘති පාඩම උගන්වනකොට ඒගොල්ලෝ ඉගෙන ගන්නකොට රැවටෙන පසුවැටෙන හා අමාරු වෙන තැන් කීපයක් තියෙනවා. මොකද්ද? ආකෘතියක් ඇඳ ගන්න පුළුවන් වුණත් විස්තර කරන්නේ කොහොමද කියලා. හරි සරල දෙයයි තියෙන්නේ. මේක විවෘතම ලෝකෙටයි කමන්නේ. කවුරු ඉගෙන ගත්තත් ගැටලුවකුත් නැහැ. හරි සරල දෙයයි තියෙන්නේ. ඔබට මේ ආකෘතියක් ඇඳ ගන්න පුළුවන් නම් ඇරිස්ටෝටල් ආකෘතිය හෝ හැරල්ඩ් ඩී ලැස්වෙල් ආකෘතිය හෝ සාමෝස් ගුඩ් ආකෘතිය හෝ මේ ආකෘතිය ඇඳ ගන්න පුළුවන් නම් ඇඳ ගන්න කොහොමද පුළුවන් වෙනවා. විස්තර කරගන්න අමාරුයි කියනවා. ඔයාලා මොකවත් විස්තර කරන්න යන්න එපා. ඒක විස්තර කරන්න අපි දන්නේ නැහැ ඇත්තට. ඒක මේ මිනිස්සු හදලා මේ විද්‍යාඥයෝ හදපු දෙයක්. පේන්න තියෙන දේ කියලා දාන්න. ඒක තමයි විස්තරේ. ඒ කියන්නේ පේන්න තියෙනවනේ දෙයක්. පේන්න තියෙන දේ කියලා දානවා. නැතුව මේ ආකෘතියෙන් මෙන්න මෙහෙම ගැඹුරින් කියලා කියන්න තරම් අපේ විඥානය නැති නිසා. ඔබ බලන්න මේක සරලම දෙය. ජනමාධ්‍ය ආයතනයකට ලැබෙනවා තොරතුරු මූලා. ඒවා සම්ප්‍රේෂණය කරනවා ග්‍රාහකයාට. ඒ ජනමාධ්‍ය ආයතනයේ වටා සිටින ග්‍රාහකයාට. ඒ සංදේශය ලබලා ඔවුන් අවසානයේ ගන්න ඵලයක් තියෙනවා. සංදේශාන්තය. ජනමාධ්‍ය ආයතනයකට තොරතුරු මූලාශ්‍ර ලැබෙනවා. ඒවා සම්ප්‍රේෂණය කරනවා තාක්ෂණය හරහා. කාටද ලැබෙන්නේ? ග්‍රාහකයාට. පත්තරේ නම් පාඨකයා, ගුවන්විදුලියේ නම් ශ්‍රාවකයා, රූපවාහිනියේ නම් ප්‍රේක්ෂක. ඒ සංදේශ ලැබුවයි කියලා ග්‍රාහකයෝ ලබන අවසාන ඵලයක් තියෙනවා. ප්‍රතිඵලයක්, බලපෑම, අග්‍රස්ථානය. මේකට නම දාලා තියෙනවා සංදේශාන්තය. මේ බාධා ගැන කියනවා. මේක තාක්ෂණය හරහා සිදුවන ක්‍රියාවලියක් නිසා, ජනමාධ්‍ය ක්‍රියාවලියක් නිසා, ජනසන්නිධන ක්‍රියාවලියක් නිසා ෂැනොන් වීවර් කියනවා බාධා හට ගැනීමට ඉඩ කඩ ඇත. එච්චරයි රූල් 4කින් 6කින් විස්තර කරන්නේ.